හිතන්න බලන්න ලංකාවෙම තියෙන පොඩි ව්‍යාපාරයකට ලොකු මාකටිං බජට් එකක්වත් නැතුව තමන්ගේ ආදායම දස ගුණයකින් වැඩි කරගන්න පුළුවන් වුණා කිව්වොත් ඒක ඇත්තටම වෙන්න බෑ වගේ නේද හිතන්නේ? ඒත් ඒක ඇත්තටම වුණා. මේ ඒ කතාව. අපි බලමුකෝ මේ හිතා ගන්නවත් බැරි ප්‍රතිඵලය එයාලා ලබාගත්තේ කොහොමද කියලා. ප්‍රතිඵලය දස ගුණයක වර්ධනයක්. මේ කියන්නේ එයාලගේ ආදායම පටන් ගත්ත ගාන වගේ දස ගුණයකින් වැඩි වුණා කියන එක. පොඩි ව්‍යාපාරයකට මේක ඇත්තම හීනයක් වගේ තමයි. ඊටත් වඩා පුදුම හිතෙන කාරණේ තමයි මේ හැමදේම වෙන්නේ මාස 6ක් වගේ හරිම කෙටි කාලයකදී. එයාලගේ රහස් ආයුධ දෙකක් තිබුණා. එකක් තමයි කෘත්‍රිම බුද්ධිය. ඒ කියන්නේ AI. අනිත් එක තමයි හරිම එක්ස්පර්ට් ඩිජිටල් අලෙවිකරණයක්. ඉතින් මේ විග්‍රහයෙන් අපි යාළගේ සාර්ථකත්වයේ පිටිපස්සේ තියෙන ප්‍රධානම රහස් තුන එකින් එක කතා කරන්න යන්නේ. අපි එනම් පටන් ගමු. පළවෙනි රහස the AI product detective. එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධියෙන් වැඩ ගන්න රහස් පරීක්ෂකයා. සරලවම කිව්වොත් විකුණන්න පුළුවන් නියමම භාණ්ඩය හොයාගන්න විදිහ. ඇත්තටම මුළු ව්‍යාපාර සැලැස්මේ අත්විවරම වුණේ මේක තමයි. එයාලා මුලින්ම කලේ වෙළඳ පොළට හොඳට අහුම්කම් දීපු එක. Google Trends වගේ නොමිලේම තියෙන tools AI විශ්ලේෂණයත් එක්ක පාවිච්චි කරලා ලංකාවේ මිනිස්සු online ඇත්තටම හොයන්නේ මොනවද කියලා හරියටම හොයාගත්තා. මේකෙන් එයාලට නියම රන් ආකාරයක් පෑදුනා. ඒ කියන්නේ ඉල්ලුම හුඟක් වැඩි ඒත් ඒකට සරිලන සැපයුමක් නැති තරංගය හරිම අඩු නිෂ්පාදනයක්. මෙන්න මේ වගේ නිෂ්පාදන වලට තමයි අපි නීෂ් ප්‍රොඩක්ට් එකක් කියන්නේ. ඒ කියන්නේ වෙළඳපොලේ ඉන්න විශේෂිත පිරිසක් ඉලක්ක කරපු තරංගකාරීත්වය අඩු සුවිශේෂී භාණ්ඩයක්. මේ බලන්නකො මේ සංසන්දනය හැමෝටම විකුණන මාස් මාකට් එකේ තරංගය අධිකයි ලාභයත් අඩුයි. ඒත් නිෂ් මාකට් එක ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. තරගය අඩුයි ලාභය වැඩි. මොකද ඉලක්ක කරන්නේ හරිම නිශ්චිත පාරිභෝගික පිරිසක් විතරයි. මේක තමයි එයාලගේ පළවෙනිම දක්ෂ පියවර. හොඳයි. දැන් දෙවැනි රහස. The automation money saver. ඒ කියන්නේ ස්වයංක්‍රීයකරණයෙන් සල්ලි ඉතුරු කරගන්න විදිය. දවස් ගණන් යන මාකටිං වැඩ විනාඩි ගණනකින් කරගත්තේ මෙන්න මෙහෙමයි. මෙයාලගේ විනාඩි 10 විළඳ ප්‍රචාරණ සැලැස්ම හරිම සරලයි. පළවෙනි පියවර AI පාඩිච්චි කරලා අන්තර්ගතයේ නවතම ට්‍රෙන්ඩ්ස් මොනවද කියලා හොයාගන්නවා. ඊළඟට ChatGPT වලින් සිංහලෙන්ම නියම ඇඩ් කොපි එකක් හදාගන්නවා. අන්තිමට Canva වලින් ඒකට ගැලපෙන ලස්සන විෂුවල්ස් ටිකත් නිර්මාණීය කරගන්නවා. මෙන්න බලන්න AI එකකින් හදපු සිංහල බිලද දැන්වීමකට උදාහරණයක්. බලන්න ඒක කොච්චර ආකර්ශනීය විදිහට පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයටම කෙලින්ම කතා කරන විදිහට ලියවිලා තියෙනවද කියලා. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ ක්‍රමය නිසා එයාලට ලොකු මුදලක් ඉතුරු වුණා කියන එක. මේ මනි හැක් එක නිසා මාකටිං වලට යන වියදම අඩු කරගෙන ඒ සල්ලි ආයමත් ව්‍යාපාරය දියුණු කරන්නම යොදවන්න යාලට පුළුවන් වුණා. තුන්වෙනි සහ ඇත්තටම වැදගත්ම රහස පාරිභෝගික විශ්වාසය දිනා ගැනීම. මොකද ඩිජිටල් ව්‍යාපාරයක් වුණත් ඒකේ හදවත වෙන්නේ මිනිස් සම්බන්ධතාවය. මේකට හොඳම සාක්ෂිය තියෙන්නේ පාරිභෝගිකයන් ළඟම තමයි. මෙන්න එයාලගේ නියම සේවාවයි භාණ්ඩේ ගුණාත්මක බවයි අගය කරලා ඒක පාරිභෝගිකයෙක් කියපු දෙයක්. අර විශ්වාසයේ ප්‍රතිඵලය මේ ප්‍රස්තාරයෙන් හරිම පැහැදිලි. බලන්න එයාලගේ පාරිභෝගිකයන්ගෙන් 70%ක්ම ඒ කියන්නේ 10කින් 7 දෙනෙක්ම නැවත නැවතත් එන අය. මේකෙන් පේනව නේද පාරිභෝගිකයන් එක්ක විශ්වාසය ගොඩනගා ගන්න එක කොච්චර වටිනවද කියලා. ඉතින් මේ පුදුම කතාවෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධානම පාඩම මොනවද? මේ සිද්ධි අධ්‍යයනයේ හැමෝටම වැදගත් වෙන්නේ කොහොමද? මෙතන තියෙන වැදගත්ම පණිවිඩය තමයි මේක. AI කියන්නේ දැන් ලুকু සමාගම් වලට විතරක් තියෙන දෙයක් නෙමෙයි. මේ බලවත් මෙවලම් දැන් ඕනෑම කෙනෙක්ට ඕනෑම පොඩි ව්‍යාපාරයකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වර්ධනයට යන පාර හරිම පැහැදිලි. පළවෙනියට AI පාවිච්චි කරලා Tamanටම හරියන නිෂ් එක හොයාගන්න. 2 මුදල් ඉතුරු කරගන්න මාකටිං වැඩ ඕටෝමේට් කරන්න. 3 නියම සේවාවක් දීලා නොසැලෙන පාරිභෝගික විශ්වාසයක් ගොඩනගන්න. මේ දැනුමයි මේ ප්‍රබල මෙවලම් ටිකයි අතේ තියාගෙන දැන් ඉතුරුලා තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි මේ වයින් ගොඩනගන්න යන්නේ මොකද්ද?